ඇලේ වෙන කොහොත් නෑ ඔය මාළු බලන්න. ඇයි කට්ටිය අල්ලලාද එහෙම? කට්ටිය අල්ලනොත් ඒ වගේ කොහොමද සැප? සුබ දවසක් යාළුවනේ. මම අද ඉන්නේ මොරගහ කන්ද ජලාශය ඉදිරිපිට. මම මේ නිවාඩු දවසේ නාවුල ඇලහැර මාර්ගේ ටිකක් ඇවිදින්න කියලා ආවා. ඕගොල්ලන්ට පේනව නේද මගේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් පේනවා ඒ මොරගහ කන්ද ජලාශය. දැන් වෙලාව උදේ 9:00යි. හොඳටම අවුව. මේ ඕගොල්ලන්ට ඉස්සරහින් පේන්නේ මොරගහ කන්ද ජලාශය. මේ දවස්වල නාවුල ඒ වගේ මොරගහ කන්ද ප්‍රදේශයට හොඳටම වර්ෂාව. ඒ නිසා ජලාශයේ සෑහෙන දුරට ජලයෙන් පිරලා තියෙන්නේ. ඕගොල්ලන්ට විශේෂයෙන්ම කියන්න ඕනේ මේ මොරගහ කන්ද ජලාශයේ ජලය එන්නේ අඹන් ගඟ හරහා කියලා. මම කලින් වීඩියෝ වල සඳහන් කරලා තියෙනවා අඹන් ගඟ හරස් කරලා බෝතැන්න වේල් ඉදි කරලා තියෙනවා. ඒ බෝතැන්න වේල්ලේ පැස් කරපු ජලය බෝතැන්න විදුලි බලාගාරයෙන් විදුලි නිපදවලා ආයෙ නැවත අඹන් ගඟට මුදා හරිනවා. ඊ අඹන් ගඟේ ජලය තමයි මෙන්න මේ මොරගහ කන්ද ජලාශයේ පුරවන්නේ. මෙතන තමයි මොරගහ කන්ද view point එක. මම හිතන්නේ ඕගොල්ලෝ නාවුල ඇලහැර මාර්ගයේ ඇවිල්ලා තියෙනවා නම් මේ මොරගහ කන්ද view point එකේ මොරගහ කන්ද ජලාශය දැකලා තියෙනවා. දැන් මම ඉන්නේ ලෝක උරුම ඇලහැර අමුණ ගාව. අපි හැමෝත් ඇලහැර අමුණ පැත්තට ගිහිල්ලා බලමු. ඇලහැර අමුණ බලන්න නම් කැලේ ඇතුලෙන් ටිකක් දුර යන්න ඕන කියලා මෙතන ඉන්න බාර වයින් මහත්මයා අපිට කිව්වා. ඒ වගේම මේ වෙලාව ටිකක් හොඳ වෙලාවක් නෙමෙයි කියලා එයා කියන්නේ. ඒ කියන්නේ කැලේ ඇතුලේ අලි වගේ සත්තු මේ වෙලාවේ ඉන්න පුළුවන්. අනිත් එක තමයි මේගොල්ලන්ට කියලා දෙනවලු කැලේට ගිහිල්ලා අමුණ පෙන්නනවා නම් කීප දෙනෙක් යන්න. ඒ කියන්නේ කණ්ඩායම් වශයෙන් එක්ක යන්න කියලා. මොකද යන අයගේ ආරක්ෂාව සඳහා. මගේ අවසනාවට මම තනියම ආවේ. ඒ නිසා අපට ඇලහැර අමුණ බලන්න වෙන්නේ නැහැ. අමුණින් ගලාගෙන එන ජල ධාරාවල් පමණයි බලන්න වෙන්නේ. මම එකක් කියන්න ඕනේ මේ අමුණ තියෙන ප්‍රදේශයේ වටපිටාව මේගොල්ලෝ ලස්සනට මේන්ටේන් කරගෙන යනවා. ඕගොල්ලන්ට පේනව නේද? ලස්සන මල් වැල් තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් යාළුවනේ මාත් එක්ක වෙන පිරිසක් ආව නැති නිසා මෙතන බාරකාරයෙක් ඉන්න මහත්මයා කිව්වා ආ පිරිසක් එක්ක එන්න
එතකොට ඇලහැර අමුණ පෙන්වන්නම් කියලා. ඉතින් අනිවාර්යෙන් මම මගේ තවත් වීඩියෝස් එකකින් ඇලහැර අමුණ නියම ඇලහැර අමුණ ඕගොල්ලන්ට පෙන්වන්න පොරොන්දු වෙනවා. අපි ඉස්සරහට යමු. යාළුවනේ මම දැන් ඉන්නේ ඇලහැර 12 කනුව කියන හරියේ. මෙතන ටිකක් ප්‍රසිද්ධ තැනක්. ඒ කියන්නේ මෙන්න මේ ඕගොල්ලන්ට පේනවනේ මෙතන කඩයක් තියෙනවා. මේ කඩේ එහා පැත්තෙන් ඈතින් අර පේන්නේ යෝධ ඇල. මේ යෝධ ඇලේ ඉන්න මාළු රංචුව. මේ මාළු රංචුව හරි ප්‍රසිද්ධයිලු. ස්වාධීන රූපවාහිනී අටපට්ටම වැඩසටහනේ පව පෙන්වුවා කියනවා මේ යෝධ ඇලේ ඉන්න මාළු රංචුව. අන්ගේ මාළු රංචුවේ බලන්න තමයි මම දැන් මේ යන්නේ. බලමු. වාව්. ඕලන්ට පේනවා නේද මාළු ටික. එක පොදියට ඉන්න මාළු දහස් ගාණක් මෙතන. කිසි කරදරයක් කාගෙන්වත් නැතුව මේ යෝධ ඇලේ යුරට වෙලා මාළු දහස් ගාණක් එන එක එක වර්ගවල. පේනවද ඕගොල්ලන්ට? කොහොමද මාළු කැටිය? මං කලින් කිව්වනේ මෙතන තියෙන පොඩි කඩයක්. ඒ කඩේ මාමගෙන් අපි බනිස් කෙඩියක් ඉල්ලගමු මේ මාළුන්ට දාන්න. බනිස් කෙඩියක් දෙන්නකෝ මාළු. බනිස් ජෝඩුවක් දෙන්නකෝ. අපි බලමු බනිස් කෙඩියක් මේ මාළුන්ට දීලා එයාලගේ රියැක්ෂන් එක කොහොමද කියලා. මෙතන මාළු ඉන්න තැන් දෙකක් තියෙනවා. අපි යන්නේ එක ඉවුරකට. ඒ ඉවුරේ දහස් ගණන් මාළු ඉන්නවා. ඒ වගේම ආංගර හැබැයි පේන ඉවුරෙත් ඉන්නවා තවත් මාළු රංචුවක්. එතන නාන තොට්ටු පොලක් කියලායි මේ කඩේ මාමා කිව්වේ. යාළුවනේ. එතන කලින් තැනට වඩා දහස් ගණන් මාළු ඉන්නවා. පේනවනේ කළු පාටට. වාව්. එක පොදියේ ඉන්න මාළු දහස් ගාණක්. පේනවනේ කලබලේ ඒගොල්ලන්ගේ. අපි ඒගොල්ලන්ට බනිස් කැල්ලක් දාලා ඉමු. වාව්. මේ කඩේ මාමා කිව්වා මෙතන මේ ඉන්නේ ලේල්ලුයි පෙතියොයි කියලා. අපි බනිස් කැල්ලක් දාමුද මේ යාළුවට බලන්න. වාව්. පේනවනේ කලබලේ. ආයේ කියන්නේ ඉතින් පිස්සු හැදෙනවා. එක පොදියයි මාළු. ආයේ කියන්නේ ආයේ පිස්සු. ලෝක යුද්ධයක් වගේ යාළුවනේ. වාව්. ඊට කලින් මෙහෙම දර්ශන දැකලා තියෙනවද ඔයගොල්ලෝ? බනිස් ගෙඩිය වාස්තවනවා යාළුවනේ. දහස් ගාණක් මාළුන්ට මේ එක බනිස් ගෙඩිය මොකද්ද? අපි තව බනිසක් දාමුද? මම කලින් සඳහන් කරා වගේම ස්වාධීන රූපවාහිනී අටපට්ටම වැඩසටහන ඒ වගේම ගොඩාක් රූපවාහිනී channel වලින් මේ යෝධ ඇලේ ඉන්නේ මේ ලස්සන මාළු සෙට් එක රූපගත කරලා තියෙනවා. හරිම ලස්සනයි. ලේලු සහ පෙතියෝ කියලා තමයි මේ කඩේ මාමා කිව්වේ. බලන්න එයාලගේ ලස්සන. නියමයි. අමුතුම ලෝකෙකට ගියා වගේ. හරිම ලස්සනයි. ඕගොල්ලොත් ඇලහැර මාර්ගය આવොත් එහෙම මෙතෙන්ට ඇවිල්ලා මේ මාළුන්ට කෑමට මොන හරි දීලා යන්න. ඒක ලොකු පිනක්. මම ඕගොල්ලන්ට කිව්වනේ මේ යෝධ ඇලේ මේ කඩේ ළඟ තියෙන යූරු දෙකක්. මම කලින් කෑම දැම්මේ එක ඉවුරක ඉන්න මාළුන්ට. අනිත් ඉවුරේ මාළු පවුනේ. අපි ඒගොල්ලන්ටත් තව බනිස් කිරෙක් දාමු. ඔන්න යාළුවනේ. කොහොමද සැප? ආයේ තප්පර දෙකයි ගිය බනිස් කිරියල්ල. ඔන්න අන්තිම බනිස් කාලයක් දැන්
පේනව නේද? ලස්සනට ජෝදෑල ගලාගෙන යන හැටි. ජෝදෑලයි මාළු ටිකයි දාලා අපි එහෙනම් කඩේ පැත්තට යමු. ඔන්න මෙතන මේ කඩේ ඉන්න මාමා කෙනෙක්. කඩේ අයිතිකාර මාමා. එයා තමයි විජේසේකර මාමා. අපේ මාමගෙන් අහගමු පොඩ්ඩක් මේ මාළු ගැන තව ඉස්සර ටිකක්. අවුරුදු 10 15 තිස්සේ කණ්ඩ දීලා තමයි මාළු ටික ළඟට අරන් තියෙන්නේ. ඒ වුණාට ඇලේ වෙන කොහොත් නෑ ওই මාළු බලන්න. ඇයි කට්ටිය අල්ලලාද එහෙම? කට්ටිය අල්ලනවත් ඒ වගේ කොටන එතන වල ඉන්න මාළු. මෙතෙන්ට පුරුදු වෙලා වතුර වැහුවත් එකයි නැතත් එකයි. ඒ වල තියෙන වලට වෙලා ඉන්නවා. වලට කණ්ඩ දෙනවා අපි. මොනවද දාන කෑම? කෑම ඉතින් හැමදේම දානවා. ඒ කියන්නේ පාරේ යන කට්ටියත් ඇවිල්ලා නතර පාරේ යන කට්ටිය කියලා ළමයිගේ අපිට දුර වෙන්න කියලා හාල් කිලෝ දෙක තුන ගෙවල් වල උයාගෙන. එහෙම දානවා. ආම්දුරු දානවල දන්නේ නැහැ. දානවල දැන් පල්ලෙහාට වෙලා. මේ මාළුන්ට කන්න දෙන්න. කන්න දෙන්න දුවනේ. මාම දැන් කොච්චර කාලද මේ අවුරුදු 15ක් දෙනවා මේ කඩේ? ඔව්. මේ තැන පොඩ්ඩක් හරියට කියන්නකෝ මාම මේ කොහොමද එන්නේ කියලා එන අයට? එන අයට? ඔව් මේ අපි ඉන්නේ ඇලහැර පාරගෙන ඉන්නේ. ඇලහැර පාර දිගම ඇවිල්ලා ඔව් 12 කන්නේ පන්සල පාස් වෙනාට පස්සේ වැස්සන හරි. නාවුල ඉඳන් ඇලහැර මාර්ගයේ එනකොට මෙතෙන්ට අපි කියන්නේ 12 කනුව කියලා. මේ 12 කනුවේ පාලමට කලින් මේ පාලම පේනවනේ. ලොකු කුඹුක් ගහක් තියෙනවා පාරේ දකුණු අත පැත්තේ. ආන්ගේ දකුණු අත පැත්තේ තියෙන මෙන්න මේ කඩේ මෙන්න මේ කඩේ මාමා. මේ ගාලා තියෙන නම කුඹුක් කියවන. ඔව් මෙන්න. මේ තින්නේ කඩේ නම කුඹුක් සෙවන. හරි. කුඹුක් සෙවන තමයි ලොකු කුඹුක් ගහක් තියෙනවනේ. ඒ කුඹුක් ගහත් එක්කම තියෙන කඩේ ගාව තමයි ඕගොල්ලන්ට මේ යෝදෑලේ මේ මාළු යාළුවෝ බලා ගන්න පුළුවන් වෙන්නේ. මාළුන්ට කෑම දාලා අපි දැන් මේ කඩේට ගිහිල්ලා මේ මාමගෙන් තේ එකක් බොමු. මේ මාමගේ නම් වඩයක් කාලා ප්ලේන් ටික බීලා හැම ඒ රොටි අරම මත වඩේ ලොකු වඩේ ඉවරයි. ඉවරයි නේද? ඔව්. අපි යමු එහෙනම් ඊට පස්සේ. උදු වඩේ නෑ නේද? උදු වඩේ ඉවරයි. ජේම ඉවරයි. මෙතන පොඩි හට් එකක් තියෙනවා මේ යෝදෑල පේනවානේ මාම හදලා. මේ හට් එකේ නම් ඕගොල්ලන්ට පුළුවන් තේ එකක් හරි බීලා මේ මාමත් එක්ක පොඩි චැට් එකක් දාලා යන්න. තේ එකක් බීලා බුලත් පිටකුත් කෑවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඉහින් එන්නම් සුබ දවසක්. ජය වේවා.